විපක්ෂය විවෘත ඡන්දයක් ගැනීමට දැරූ උත්සාහය මාර්ගෝපදේශය වන නමුත් 50ත් එක බලද්දී මාර්ගෝපදේශයේ පොඩි වෙනස්කම් තිබුණා. ඒක මම හැම විටම රාජ්‍ය පරිපාලන ලේකම්තුමාට වෙලා කියලා. ඉතින් ලේකම්තුමා මට අන්තිම වගේ දැනුමේ 50 අනුව වැඩ ඒක සභාව මම වෙලා සිටිනවා ඉතාමත් ගෞරවයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ වනාහි ඕනෑම කෙනෙකුට ඕනෑම විදිහකට කරන්න පුළුවන්. දෙනෙකුට කියන්න පුළුවන් සාහිත්‍යභාවය තමයි ප්‍රජාතන්ත්‍රවාදය. දෙනෙකුට කියන්න පුළුවන් විවිධතාවය තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. අන්න ඕන වෙලාවට කරවය අපලයි ඉවර කරන එක නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදය. පනසක්වත් නෙවෙයි. සියලුම දේකට වඩා පනස තමයි බලවත් සහ පනස අනුව තමයි මම වැඩ කරන්න දෙන්නේ. මාර්ගෝපදේශයක් වැඩ කරන්න මම මාර්ගෝපදේශය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන විමසලා තියෙන විටින් විට ඒතර මට දීලා තියෙන උපදෙස් තමයි මේ මන්ත්‍රීවරුන්ගේ රාජ්‍ය භාරයන් කරන්න ඕනේ සහ මාර්ගෝපදේශය නෙවෙයි පනස අනුව තමයි කටයුතු කරන්න ඕනේ කියලා විටින් විට මට රාජ්‍ය පරිපාලන ලේකම්ගෙන් උපදෙස් ලැබිලා තියෙනවා. මෙතන අද ඔබේ ක්‍රියාදාමයේ ක්‍රියාපටිපාටියේ දෙන්නේ මත්පන්න මොකටද මේ කාර්යකාරී වනාදී ඒ දිනාට සර්වසාධාරණ වීදී පළතර අම්පිනුව ඔබතුමියගේ කතාව ආරම්භයේදී මේ සභාගාරයේ ප්‍රකාශ කළා